වල්ගතුලාගේ වාණිජ බැංකුව වල ප්‍රධාන අරමුණු කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන අරමුණ අනිකුත් අරමුණක් පවත්වාගෙන යන වගේම වල්ගතුලාගේ වාණිජ බැංකුව අරමුණු දෙකක් තමයි ප්‍රධාන අරමුණු විදිහට පවත්වාගෙන යනවා. එකක් මොකද්ද? ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම. අනිත් එක ලාභදායීත්වය වර්ධනය කිරීම. ඕක ලියන්න නම් පුළුවන් විභාගෙදී. සිලබස් එකේ කොහොමද? සමහර වෙලාවට මෙහි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ලාභදායීත්වය කියන්නේ නේද? ආරක්ෂාවේ වාහන බැංකුව අපර අරමුණු දිත්තේ එකිනෙකට ගැටෙන සුළුයි. අර ගෙදර පිටිය හම්බුනහි මගේ හිතියොත් තෝණහි කියලා දිනනවා ඒ වගේ. එහෙට මෙතනක් වෙනවා. බාරන්න අපේ කියන්නේ කියලා. මේ තියෙන්නේ වාණිජ බැංකුව. දැන් බලවත් භාවික වචන ලියන්නේ වාණිජ බැංකුව. හරි. මේ වාණිජ බැංකුව තමන්ගේ තැන්පතු විදියට එකතු කරගන්නේ. තමන්ගේ තැන්පතු විදියට එකතු කරගන්නේ මොනවද? අනුන්ගේ සල්ලි දොරට ගන්න. මේ ඉන්නේ ගනුදෙනු කරනවා. මෙතනම වචන තැන්පත් කරනවා කියලා දාන්න යන්නේ නැහැ. ගනුදෙනු කරනවා. අත්ත වචනේ කියනවා නම් මේ අනුන්ගේ සල්ලි පිළිගන්නවනේ. අනුන්ගේ සල්ලි අනුන් නැති තිරන වෙලාවක දෙන්න දැනීම වාණිජ බැංකුවල තියෙනවද නැද්ද? ඒකනේ. right. එහෙමයි කියලා ඒගොල්ලෝ ඒ සල්ලි ලබන කියාගෙන හිටියද කියලා. වාණිජ බැංකුව මේ සල්ලි ටික ලබන කියාගෙන හිටියයි කියලා. වාණිජ බැංකුව මේ සල්ලි වලට පොලියක් දෙන්නේ නැහැ. ස්කාවර්තන පොලියක් කොයි තිරුක්කම පොලියක් දෙන්න ඕන. ඔය මාර්ග දෙකේ සල්ලි ඇතුළට එන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ සල්ලිය මෙහා මොකක් කරන්න අපතද? ඒ පොලිය දෙන්න ඕන. ඊළ සේවකයන්ට ණය ගෙවන්න. ඊළ සේවකයන්ට වැටුප් ගෙවන්න. තමන්ගේ තියෙන මෙහෙයොක් විතරක් ගියව ගන්න. ඇතුලේ පොලිය ලාභය වශයෙන් ජෙනරේට් කරනවා. මේක ණයදීම් වලින් රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කියන එකේ බස් කියලා ගන්න පුළුවන්. දැන් මේ මාර්ග දිහිපැත්තට නිකන් මම මේ දෙකට තුනක් ලියුවේ. මේ කියන ඔස්සේ එළියට යන්න ඕනේද? සල්ලි ගන්නවා ඉතුරු ලෙස සල්ලි දෙනවා ණය ලෙස. බැංකු පැත්තෙන් ගත්තොත් මේ පැත්තෙන් ණයක් වුණාට අපි ණයක් ගන්න බැංකු පැත්තෙන් ඉන්නත් වශයෙන් කියනකොට බැංකු පැත්තෙන් බලන්න ඕනේ ආයෝජනය. බැංකු පැත්තෙන් බලන්න ඕනේ ආයෝජනය. ඒක නේද? අන්නේකොට මෙන්න මේ කතා දෙක මේක මොකටද කරන්නේ? මේක මොකටද කරන්නේ? මේක කරන්නේ ලාභදායීත්වය වර්ධනය. මේ ලාභදායීත්වය වර්ධනය කරන මේ ක්‍රියාව නිසා ඇතුලේ සල්ලි හිස්සුවොත් හෙටමිල්ල ගන්දුකරු ඉන්නකොට මට ලක්ෂ සමාරවලගේ දරුවාස්ගේ ඉන්න ඔපරේෂන් කරන සල්ලි ගන්න ඕනේ. කොට බැංකුව වශයෙන් බැංකුවට කියන්න පුළුවන් මට සල්ලි දෙන්න ඕනේ. ජනරල් දෙන්නේ. ජනරල් යාට සල්ලි දෙන්න ඕනේ. ස්ථාවරයෙන් හොබවුණ දෙන්න ඕනේ. ඒක කිසියම් පාලයක් ගනි ස්ථාවරයෙන් හොබවුණ උඩ ගොඩක් කරලා දෙන්න. නමුත් කිසිම වෙලාවක සල්ලි දෙන්න කියලා වචනයක් මොනවද කියලා කියනද දෙන්න ඕනේ. ඒ අන්සර් කාරින් හානියක් වෙන මොළහානියක් වෙන පොලියක් ගැටෙනවා. නමුත් දෙන්න ඕනේ. එහෙම මේගොල්ලෝ යලි
යලි ඉල්ලනෝ විට දෙන්න නම් මානජ බැංකුවේ මොකක් තියෙන්න ඕනද? ද්‍රවශීලතාවය. ද්‍රව ඉක්මනින් හා ආසුවේ මුදල් බවට පත් කළ හැකි බවම් වාණිජ බැංකුව තියෙනවද? තියෙනවද? සල්ලි අතේ තියාගෙන ඉන්නත් ඕන විලුවක් දෙන්න. සල්ලි දාලා පොලියක් හදාගෙන මාත්‍යක් හදා ගන්නත් ඕනේ. වාණිජ බැංකුව. ඒක කියලා ගැටවද? අම්මට ඕනේ ලස්සන දුවෙක්. තාත්තට ඕනේ ලස්සන පුතෙක්. එතකොට අම්මගේ පැතුමයි තාත්තගේ පැතුමයි ඉක්ම කරන්න දෙය දුන්නොත් කොහොමද දෙකම ඇයිට් කරනවා. අපි දුක් එහිද ඔක්කොම ජීවිතේ කමදරේ එක අරුණකින් දේවල් පටන් ගන්න. එහෙම නැත්නම් පොදුනන්න දෙවුම් කේම හම්බෙන්න පුළුවන්. ඒ සමාජයේ බාරකුත් දෙන්න. ලවශීලතාවය. ආහාරශාලී. අන්න ප්‍රශ්නයක් ගේවෝ ප්‍රශ්නයක් අහුවෝ ප්‍රශ්නයක් ඇහුවෝ විභාගෙදී වාණිජ බැංකුවක අරමුණු විත්වය එකින් එකට ගැටෙන සුළුය කියලා හේතුවයි එකම දෙයකින් දෙකක් මේ ගන්න තැම්පක් වලින් තමයි ළඟ තියාගන්න පතන්නේ ආයතනය කරන එක තමයි ගැටෙන සුළුය. ඔයාලා තියෙන්නේ හෙට තමයි එකිනෙක විදිහට පිළිගන්නවා. වාණිජ එකක් තියෙනවා. ඉන්ටර්වයුව එකට ගියොත් එදිනෙට යන්නේ නැහැ. එදිනෙට ගියොත් ඉන්ටර්වයුව එකට යන්නේ. ඒ කියන්නේ ගැටුම් දෙයක් නේ. මේ දෙකටම ප්‍රස්තුතයි. මේ දෙකටම මූලික දෙයක් හෙට දවස් කියලා. ඒ වගේ මෙතනත් මේ දෙකට ක්ලෑෂ් වෙන්නේ. මේ තැම්පක් කියන එක කියාගත්තොත් රෝසීලවත්තම මුදල් වලේ මුදල් මොකක්ද මොනවද රෝසීලවත්තම මුදල් ගන්න පුළුවන්. ඉක්මනින් පස්සේ මුදල් වලට දක් කරගන්න හැකියි. කෙටි කාලීන ස්වරූපයේ තියෙන ඕනම දෙයක් ගන්න පුළුවන්. ජීවහාර උදාහරණයක් කියනෝනේ බැක්කුවේ. කියන රාජ්‍ය සේවකුවේ සල්ලි කියනෝනේ. ධර්ම ක්‍රියා ගන්න. රෝසීලවත්තම ආශ්‍රය කිරීමේදී සල්ලි කියන්න ඕනේ. ඉතලයි ඉක්මනින් කටුවේ මුදල් වලට දක් කරගන්න එකක් අපි කරන්නේ. කොන්ටෙන්ට් දෙකම හරි. වාණිජ බැංකුව පවත්වාගෙන යන ප්‍රධාන සේවා කියලා තමයි මේක සිලබස් එකේදී සමහර තැන්වල ප්‍රශ්න වල දීලා තියෙන ප්‍රධාන කාර්යයක් කියලා. මොන ප්‍රධාන සේවාය ප්‍රධාන කාර්යයන් දෙක? දෙබදවාසු සේවා, ණයනාන්තර සේවා. වාණිජ බැංකුව කරන ප්‍රධානම දේවල් මොකක්ද? එක දොරක් කරලා ගන්නවා. ඒ දොරෙන් ගත්ත එක සුළු පොලියට දෙන්නම්. අනිවාර්යෙන් සුළු පොලියට දෙන්නම් කියලා කියනවා. ඒ දොරෙන් ගත්තේ ඔය මල්ල පෙට්ටකමක් හදාගෙන ණයෝන් බිස්නස් එක පටන් ගන්න සල්ලිනේ ණයෝන් අවිසියට කතරමට දෙන්න හැබැයි තියාගන්න. වාහනේ පොතත් සමහර ඒවා ගොඩක් වෙලාවට මොගේජ් ලෝන් යමුදු ඔක්කොම කියන ණය දෙන්න. එළියට දෙනවා. හැබැයි ඔයාලට වැල් පොලියට දෙන්නේ මම. වැල් පොලියට ණය දීලා සුළු පොලියකට මෙතන ඉතුරු වෙන්නේ නැතුව කුක්කිය වාණිජ බැංකුව වලට ගොඩක් අය රස්සාවට යන උත්සාහ කරන එකයි හොඳ කඩියක් හම්බ වෙනවා. හේතුව ඒගොල්ලෝ හොඳ ලාභාන්තයක් ඇතුලේ ඉතිරි කරගන්න ඉන්නවා. එතකොට මම අහන්නේ මෙන්න මේක. තැම්පතු ආශ්‍රිත සේවා කියලා. ඇයි ඉතිරි කිරීමේ තැම්පතු, තාවර තැම්පතු, ඉල්ලුම් තැම්පතු කියලා ජංගමකයේ ඉල්ලුම් කියලා තුනක් ගෙනාවේ. අපි ඇයි මේ කටේ තොල් දෙකේම තියන්න කනකොට ගෑරුප්පු කියලා දෙකුයි හැන්දක් කියලා දෙකක් ගන්න. සමහර ඒවා පැට් ස්පූන් සාමාන්‍ය බත් කරන. සමහර ඒවා අර පොඩි වකුඩු ගතියක් තියෙන සුප් ස්පූන් සුප් පොඩේ. ඇයි මේ තුනම හැඳි වගේ ගන්න පුළුවන් දේවල්. තුනෙන් කෙරෙන දේවල් තුනක් කියන එක තේරුම් ගත්තොත් තුන්වෙනි යන්න පුළුවන් විභාගෙදී. මම කඩපාඩම් කරන්න එපා. අයියෝ දරුවෝ මම කඩපාඩම් කරා. ඔයා හරිම ප්‍රාථමිකයි නෝ. එමෙන්න එපා බලන්න.
ඉතිරි කිරීමේ කියන මෝඩ් එකෙන් දුන්නේ ඇයි දන්නවද? මේ ලංකාවේ හැම මිනිස්සෙක්ම ලොකු සල්ලියක් හම්බ කරන අයද? දෛනික ආදායම්ලාභීන් නැද්ද? කුලි වැඩ කරලා සල්ලි හම්බ කරන මිනිස්සු, සාමාන්‍ය රස්සාවක් කරලා ජීවත් වෙන මිනිස්සු. මේ ලංකාවේ මධ්‍යම මාන්තිකද වැඩි? ඉහළ ආදායම්ලාභීන්ද වැඩි? මධ්‍යම මාන්තිකද ගොඩක් වැඩි, ඉහළට වඩා වැඩි. කොහොම නිර්ධන වශයෙන් ඉන්න මිනිස්සු, කොහොම අඩු ආදායම්ලාභී මිනිස්සු. මේ වචනේ දිහා හොඳ බලන්න. මේ වචනේ දිහා හොඳ බලන්න. ඉතිරි කිරීම සේවිංස් account වචනේ අර්ථය දෙවි ඉතිරි කරන්න කියලා රුපියල් මාසෙට 10000ක් හම්බ කරලා 10000ක් ඉතුරු කරගන්න කෙනෙක්ට එයාට දන්නවා මාසෙට රුපියල් 10000යි මාසෙට ඉතුරු කරන්න පුළුවන්. ඉනාවෙන් එපා රුපියල් 10000ක් ඉතුරු කරගන්නවා කියන්නේ මේ ආර්ථික ඇතුලේ පට්ට ගේම. රුපියල් 10000ක් ඉතුරු කරගන්න මිනිස්සේ ස්ථාවර ධනවතුවක් දාන්න ගියොත් ඒ මිනිස්සු කියන්නේ එකක් ඉනාවෙන්නේ. රුපියල් 10000ක් සාමාන්‍ය ස්ථාවර ධනවතුවක් දාන්නේ නැහැ. ඒ ඕනියන් තේරුමන දිවට ඉලක්කම් පහේ ගන්න දැන් මොකක් මිසක් හරි ඉලක්කම් පහ කියන්නේ බිඳු පහක ඉලක්කමක දැන් මොකක් මිසක් සාමාන්‍ය ස්ථාවර ධනවතුවක් පුංචි පුංචි ගණන් වලට ක්‍රියේට් කරන්නේ නැහැ. එහෙම මිනිස්සෙක්ට ජීවිතේ ඉතිරියක් තියෙන්න බැඳෙනවා. වැඩියෙන් ඉන්නේ එහෙම මිනිස්සු. දැන් ගිහිල්ලා බලන්න වාණිජ බැංකුව, ග්‍රාම බැංකුව, මහජන බැංකුව, ශ්‍රී බැංකුව ඕන වාණිජ බැංකුව ගිහිල්ලා බලන්න වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ සේවිංස් account. ඔයාගේ අම්මගේ ඔයාගේ කාඩ් එක ATM එකට දැම්ම ගමන් භාෂා මාධ්‍යයෙන් පස්සේ මුලින්ම මොකද්ද? ඡන්ද කුයිනෝද? තුරුංගිනෝද කියන කුලිගියනේ කිව්වද දැනන්න. ඇයි වැඩිම තියෙන ඉතිරිගියනේ පොලියක් හම්බෙන්නේ නැද්ද? සුළු පොලියක්. සාමාන්‍ය පොලියක් හම්බෙන්නේ. අමාවිෂාර පොලියක් නෙවෙයි. අන්න ඇත්තටම ඔයා කල්පනා කරලා බලන්න. ඔයාගේ අම්මගේ තාත්තගේ ඉතිරි කිරීමේ ගිණුක ලක්ෂ 10ක් වෙනවා මට අදොස්සන. ඔයාලා අම්මලා තාත්තගේ පෞද්ගලික දේවලුත් දන්නවනේ. මොකද සාමාන්‍ය දේවල් ලොකු ළමයි හින්දා ඕගොල්ලෝ කියලා කරලා දෙන්නේ. සාමාන්‍ය. ඒ ලක්ෂ 10ක් කියන්නේ ඉතිරි කිරීමේ ගිණුක. ලොකු පොලියක් ගන්න පුළුවන් හැකියාවක් තියාගෙන මේ මෝඩ් එකේ කවදාකවත් මිනිස්සෙක් ඉතිරි කිරීමේ ගිණුක තියාගෙන ඉන්නේ. ඔයාට නම් කිසියම් දෙයක් ඔළුවට යන්න ඉන්ෆ්ලුවන්ස් වෙන්න ඔළුවට යන්න ඕනේ. ඉතිරි කිරීමේ ගිණුම අදලා හඳුන්වලා තියෙන බැංකු පතතිය කුංචි කුංචි ගණන් දාලා ඉතිරි කරලා තියාගන්න. ඇත්තට මේ ඉතිරි කිරීමේ ගිණුමක් කියලා කිව්වට මේක මිනිස්සු භාවිතා කරන්නේම පඩිය වැඩේම මේකට මේකෙන් සල්ලි අරන් කාඩ් එකකින් ගෙවන පරිශීලනයේ තමයි වියදම් වලට නෑ මේක ගන්නෙ. හැබැයි මොලේ තියෙන මිනිස්සේ ඉතිරි කිරීමේ ගිණුමක මාසෙට රුපියල් 5000 10000 15000 කොහොම දාගෙන ගිහිල්ලා මාස 7-8ක් ගියාම ලක්ෂයක් එකමාරක් වෙච්ච ගමන් සල්ලි කරා ස්ථාවර කරලා දැක්ක ඉතිරි කිරීමේ ගිණුමෙන් එහෙම දීලා ස්ථාවර ධනපතු ගිණුමකට අපට එහෙම දාන්න හැකියාවක් තියෙනවා. කුට්ටි පිටින් ආයෝජනය කරනවා. කුට්ටි පිටින් මොකද මේ කුට්ටි පිටින් කියන්නේ? ලොකු මුදල් වලින් ලක්ෂය ලක්ෂ 2 3 4 ලක්ෂ 10 ලක්ෂ 50 සමහර වාහන විකුණලා සමහර ඉඩම් විකුණලා සල්ලිදාලා තියෙනවා. ඇයි? ඉර මුදලක්සේ වාණිජ බැංකුවට දෙනවා ආමෙන්න. සර් කොච්චර කාලයකට සර් මැචුරිටි පීරියඩ් එක මැචුරිටි කියන්නේ මැචුවර් කියන්නේ පාරමිත කාලය. කල් පිරෙන කාලය. කොච්චර කාලයකට සර් දාන්න? සර් අවුරුද්දකට දානවා නම් ගාණ වැඩි. සර් මාස 6කට දානවා නම් ටිකක් පොලි රේට් එක අඩුයි. සර් මාස 3කට දානවා නම් ඊටත් දර අඩුයි. සර් අවුරුදු ගාණ වැඩියෙන් දානවා නම් ඊටත් දර වැඩි. ගාගේ තාත්තම්මා ටිකක් වයස්ගත කෙනෙක් නම් අවුරුදු 65කට වැඩි කෙනෙක් නම් සීනියර් සිටිසන් කියන එක යටතේ. හරි 117ක 16ක මට ගණන් හරියට මතක නැහැ. දැන් වෙනස් කරලා ඒගොල්ලෝ කරලා රේට් විශාල ගණනක් හම්බ වෙනවා. පොලිය හැබැයි අවුරුදු ගානකට හම්බෙන්නේ නැහැ. අවුරුදු දෙකක් උපයුක්ත නැත්නම් දැන් කොට පාඩි. හරි සමහර දරුවෝ තාත්තලා නම් වලින් ඉපිදනවා. ස්ථාවර දැන් බලනවා. එයි පොදුලා අපයක් ගන්න. අන්න එන ස්ථාවර දැන් ඔබ කියන්නේ මොකටද? පොඩි මුදල් දාන අයට ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් කියලා දෙයක් නෑ. ස්ථාවර තැන්පතු කියන්නේ FD account කියලා නෑ. පාස්පෝර්ට් නෑ. මේකට පාස්පෝර්ට් තිබ්බට මුදල් තැන්පතු.
ස්ථාවර තැන්පතු මොකටද? ලොකු සල්ලිය හම්බ වෙන ගමන් හොගන්න ලොකු පොලියක් ප්‍රතිලාභයක් දෙකට. දැන් මේ දෙකම දුන්නාට හේතු දෙන්නාද? ස්ථාවර ගාන ස්ථාවර කාලයකට ස්ථාවර පොලියකට ස්ථාවර ගාන ස්ථාවර කාලයකට ස්ථාවර පොලියකට මේක වෙනස් වුණත් මාසේ පටන් ගන්නකොට අගරවල දෙක වෙනස් වෙනවා පුළුවන්. නමුත් ඔයා දාපු ස්ථිර තැන්පතු ගානට ගෙවන පොලිය ඔයාට FD කූපන් එකේ මෙන්ෂන් කරලා දෙනවා. ටයිප් කරලා දෙනවා. අසන් කරලා තිබෙනවා. කීය වුණා මොන දේවල් වුණා ඔයාට දාපු ලක්ෂයට ඒක රුපියල් 8000 ගෙවනවා 1,80,000 ගෙවනවා මයි. හැබැයි මේක එහෙම නෑ මේක වෙනස් වෙනවා. හරිද? දේවල් දෙක ඉගෙන ගත්තත් හොඳට තේරුම් ගත්තත් ඉල්ලුම් තැන්පතු. මේක ඇත්තටම කියනවා නම් ව්‍යාපාරිකයින්ට හඳුන්වා දුන්නු ඉල්ලුම් විශේෂයක්. ඇයි මේ ලෝකේ ව්‍යාපාර වලට අවශ්‍ය කරන ප්‍රාර්ථනාකාර ස්වරූප තුනක් තියෙනවා. මොනවද තමයි? ආරම්භක ප්‍රාර්ථනය, කාරක ප්‍රාර්ථනය, අමතර ප්‍රාර්ථනය. මේ ලෝකේ ගොඩක් සුළු හා මධ්‍ය පරිමාණ ලෙවල් දෙකේ මහා පරිමාණ පැත්තකින් තියනවා, බහුජාත සමාන පැත්තකින් තියනවා. සුළු හා මධ්‍ය කියන ලෙවල් දෙකේ ඉන්න අය ගොඩක් වෙලාවට වැටෙන්නේ ආරම්භක ප්‍රාර්ථනයේ ගැටලුවද, අමතර ප්‍රාර්ථනයේ ගැටලුවද, කාරක ප්‍රාර්ථනයේ ගැටලුවද? කරගෙන යන්න බැරුව අයියේ පුතුකඩේ වෙන්නේ. කරගෙන යන්න අමාරුයි. අයියේ වා හැම කඩයක් කරන් ගියානේ දරත් බතරමුලාන්දී. එතන අර උඩට අනේ මල්ලි දෙවුවට. අයියේ මොකද ඒක? නෑ මල්ලි අමාරුයි බිස්නස් එක අරගෙන යන්න අමාරුයි, කරන් යන්න අමාරුයි. ගේන ලොට් එක හිතින්නේ සමහර අය රිටර්න් බාර ගන්නෑ. සමහර කස්ටමර්ස්ලා මේව පාර්ට්නර් ඩිසයින් කියලා රිජෙක්ට් කරනවා. කරන් යන්න අමාරුයි. ඉතින් ලයිට් බිල් එක ගෙවා ගන්නත් කියන්නේ රෙන්ට් එක ගෙවා ගන්න විදියක් නෑ. කඩේ වල දැම්මන්නේ. මොකක්ද ප්‍රශ්නේ? කාරක ප්‍රාර්ථන ගැටලුව. මේ කාරක ප්‍රාර්ථන ගැටලුව ආවට පස්සේ අපිට එක කෙනාට ගිහිල්ලා කෝල් එකක් දීලා මචං ඔය 5000 දියකෝ අනිවාර්යයෙන්ම අනිත් දෙන්න. ඉතින් අනිත් දෙන්න කියන්නේ බොරුවටත් නෙවෙයි සමහරකට. ඇත්තටම අනිත් සල්ලියක් හම්බෙන්න තියෙනවා. නමුත් අර මිස්මනේ මචං 50000ක් නෑ බා. සෝරි මොදේ දුක් ගන්න එපා. දෙන්නේ නෑ. ව්‍යාපාරේ කරන් යන්න බෑ. හැබැයි කවුරු හරි ව්‍යාපාරිකයෙක් කරන්ට් account එක ඉල්ලුම් තැන්පතුවක් ඒවා ජංගම ගිණුමක් ඕපන් කරලා තියෙනවා නම් මොකද වෙන්නේ? එයාට බැංකුවට කෝල් එකක් දීලා බැංකුවට දැනුම් දීමක් ලිඛිත මාධ්‍යයෙන් මේලකින් හරි කරලා මොකක් ගන්න පුළුවන්? අයිරාවක් ගන්න පුළුවන්. බැංකුව කියනවා ඔයාලට දෙන්න දැන් මම ගාසාවි නැද? අර යාළුවට දෙන කෝල් එක ප්‍රොෆෙෂනල් කවුරුත් දන්නේ ඔයාලා ණයලයි කියලා විපත් කියලා ටික කරගෙන යන්නේ. අර සර්වවාචික කියනවා රෝලක් ගන්න එක කවුරුත් දන්නේ නැහැ. කරන්ට් account එකේ තිබුණා රෝලක් ගන්නවා. කවුරුත් දන්නේ නැහැ. තාත්තා නිශ්ශබ්දව බිස්නස් එක කරන් යනවා. බැලුවම තාත්තගේ OD තාත්තගේ බැංක් ස්ටේට්මන්ට් එක එනකොට බැංකුව වෛරාව කියලා ලොකු ගාණක් තාත්තා චෙක් විදුත් කරලා දෙනවා. හැබැයි තාත්තා කවුරුත් එහෙම කරා කියලා දන්නේ නැහැ. බැංකුව අත දුන්නා ව්‍යාපාරිකයින්ට. ඔයා අපි ගාව මේ කරන්ට් account එකේ සල්ලි දාන්න. අර ජංගම ගිණුම් එක තිලුම් කරනවා කියලා කිව්වේ. සල්ලි දාන්න. ශේෂයට පොලියක් දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට අපි ස්පෙෂල් බෙනිෆිට් එකක් දෙනවා. ඔයාලට අපි දෙනවා අනිවාර්යෙන්ම. දැම්මොත් කරන්ට් account එක ඕපන් කරොත් විශේෂයක් තිබ්බොත් විශේෂ රිනශේෂයක් වුණා. ඔයාලට චෙක් පත් ඉෂුව කරන්න අපි දෙනවා ෆැසිලිටි එක. මිනිස්සුන්ගේ කරන්ට් account එකක් ඕපන් කරන්න දුවිදිද විශේෂයෙන් ව්‍යාපාරික මට වැඩක් තියෙනවා. ඔයාලගේ තාත්තරසාවක් කරන ඔස්සේ මට වැඩක් තියෙනවා. බිස්නස් මන්ලටම විතරයි මේක ඕනිටයි. මේකේ සදාතනික සත්‍ය පොත්වල මෙන්ෂන් කරලා නැතුව තියෙන. සදාතනික සත්‍ය උඩින් නෙවෙයි යටින් හිතලා බලන්න. මේක කාර්ක ප්‍රාර්ථන ගැටලු වලට මුහුණ දෙන මිනිස්සුන්ටම ස්පෙෂලි හඳුන්වා දුන්න දෙයක්. ඒකත් එක්ක තව ගොඩක් දේවල් තියෙනවා. ස්ථාවර නියෝගයවත් විද්‍ය නියෝග මත එළින් කරන්න පුළුවන්. තව එකක් චෙක් පත් ආශ්‍රයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. මතු දාතමේ දු චෙක් පත් වලින් කියන්නේ මම මේ දැන් චෙක් එක දෙනවා 85000 දෙන සප්ලයර්ස් එක ක්‍රීම පිටිපාපු මිනිස්සෙට දැන් 85000 දෙනවා. නමුත් චෙක් එකට සල්ලි ලබන පස්සේ ගන්නවා හදිනේ නේද?
අනේ ඕක එක සපර සල්ලි කේස් එක. දැන් අර මනුස්සයාට පොඩි විශ්වාසයක් තියෙනවා. ඇයි? කට වචෙන් පොරොන්දු ගන්න නෙමෙයි. චෙක් එක අපේ යන්නේ. හැබැයි චෙක් එක තාම මුදල් වලටත් වෙලා නැහැ. චෙක් එකක් කොටස කරලා මම කරන්න මතු දාතම යදු චෙක් එකක් ඒවා. ඉදිරි දාතම යදු චෙක් එකක් දෙසින් චෙක් එක උත්තරන්න ඕන. අපි මේ ගියුම් දෙක තියගෙන ටෝක් කරන්න පුළුවන්. පොළ ගෑල කියලා දැන් මම පස්සෙන් දෙක වෙනවා නේද? දෙක තියාගන්න කියලා කියනවා. ඒක ප්‍රායෝගික නෑ. ගොඩක් ෆැසිලිටි තියෙනවා. දැන් ස්ටේට්මන්ට් එකක් කියනවා. මෙන්න මේ සියලු දේවල් අන්න ජංගම ගිණුම් එකක් ඉල්ලුම් තැන්පතු ගිණුම් තියෙනට ලැබෙන වාසන. තුන් වර්ගයකින් තැන්පතු වාසන සේවා දුන්නා. ඔන්න ඔය කියන මෝඩ් තුනේ ඔන්න ඔය කියන පොටෙන්ෂල් වලට ඉලක්කයන්ට අවශ්‍ය පහසුකම් සැලසෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකුවක ණය ආශ්‍රිත සේවා ගැන කතා කරන්නේ. තැන්පතු වාසන සේවා වගේම වාණිජ බැංකුවක් මුදලක් හොයා ගන්නවා නම් ප්‍රතිලාභයක් හොයා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකට පාදක කරගන්න සේවාව නැත්නම් කාර්යය එක. ඇයි මේක? දෙකොට්ටාශයකද තියෙන්නේ? අයිරා පහසුකම් කියලායි ණය පහසුකම්. ඔයාලට පුළුවන් මේ අයිරා පහසුකම ණය පහසුකම එක දෙක ලබා ගන්න. පුළුවන්ද? වාගේ අම්මට ඒ වාට ඇහැකින් තමයි ආදයක් ලාභියෙක් නොවන හින්දා සේවා නියුක්තියකට සුසු නොවන කෙනෙක් හින්දා බලන්න. ණය පහසුකම් කියන එකේ ඔයාගේ අම්මට වාගේ තාත්තට අවශ්‍ය ලිපි ලේඛන ඔස්සේ ණය ලබා ගන්නවාට ඉල්ලු කරන්න තාත්තට ඉල්ලු කරන්න පුළුවන්. නමුත් ඇයි අයිරා පහසුකම් බැරි? අයිරා පහසුකමක් ගන්න පුළුවන්කම තියෙන්නේ only එහෙම කරුත් විදිහට පතවාසී සේවාව. අයිරා පහසුකමක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතිරි කිරි ඉල්ලුම් තැන්පතු ජංගම ගිණුම් ගිනියන්ට පාමනමයි. අන්න එහෙනම් අයිරා පහසුකමක් කියන්නේ බැංකු අයිරාව කියන්නේ දෙකක්. හැමෝම හිතන්නේ එකක් කියලානේ. දෙකක් කියලාද? නෑ හොඳයි. බලමු අයිරා පහසුකම බැංකු අයිරාව කියන්නේ මොකක්ද කියන්නේ? බලන්න. සුරංගගේ ජංගම ගිණුම. හරි. ශේෂය අපි හිතමු රුපියල් 10000යි තියෙන්නේ. අපි හිතමු රුපියල් 10000ක් නෙවෙයි 80000ක් තියෙන්නේ. හරි. මෙයාට කිසියම් ආකාරයකින් දැන් මම මේ කවුන්ටිං ගුරුවරයෙක් නිරූපණය කරන්න උත්සාහ කරන නෙවෙයි. බැංකු ගිණුමක් අහලා කියලා මම දැනකට එන්න එපා. මට ඔයාලට සංඛ්‍යාත්මක දේවල් පෙන්නන්න උත්සාහ කරන අතන නිර්වචනයේට පිටිවහලක් එන්න. මේ සුරංගගේ ජංගම ගිණුමේ එයා සුරංග විදුලි බිල් ගෙවීම කරනවා. අපිට රුපියල් 30000 කරාට පස්සේ ශේෂය කීයද වෙන්නේ? 50000 බවට පරිවර්තනය වෙනවා. දැන් මම එකින් එකට ගැළපීමක් කරන්න උත්සාහ කරනවා නෙවෙයි කියලා මම ආයෙ කියනවා. මේ උත්සාහ කරන්නේ ඔයාලට අයිරා පහසුකම එකක් පෙන්නන්න. දැන් මෙයාට 50000ක් මෙයාගේ ශේෂය තියෙන්නේ. මේ ශේෂය 50000ක් තියෙද්දි මෙයාට අපේකම මෙයා සුරංග කෙනෙක් වේගලියක් වගේ කෙනෙක් නම් එයාට ඉටි කෝඩි වෙලා ප්‍රීම පිටි සමාගමට මෙයාට ගෙවන්න වෙලා තියෙනවා 80000 ගෙවන්න වෙලා තියෙනවා.
80000ක් මෙයාට ගෙවන්න මෙයාගේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් නෑ. කීයද මෙයාගේ account එකේ දැනට තියෙන්නේ? 50000ක්. එයාට නිකන් load වගේ හරි නිකන් dialogue එකේ අර auto loan service එක වගේ එහෙම ගෙවන්න පුළුවන්. බැංකුවට කියන බැංකුවට වරින් උඩ සල්ලි දාලා එහෙම බෑ. මෙයාට ඒත් එක්කම අපි හිතමු මෙයාට ඒත් එක්කම තියෙනවා මොනවා හරි ඔය රිපෙයාර් එකක් කරමු. AC රිපෙයාර් එකක් කරමු. පේමන්ට් එකක් ඒ දවසේ ගෙවන්න රුපියල් 40,000. මොනවා හරි AC රිපෙයාර් එකක් කරන්න ටෙක්නීෂියන් වගේ ලැබෙනවා. අන්න AC රිපෙයාර් කියන එකට hari AC repair මොකක් හරි solution මොකක් හරි නමක් වෙන්න පුළුවන් PV කියලා දාන්නකො හරි ඒ සමාගමකට මෙයාට ගෙවන්න වෙනවා 40000 මේ චෙක්පත් දෙකම පොතින් අහගන්න මේ චෙක්පත් දෙකම මෙයා ගෙවන්න කලින් මෙයාට ගෙවන්න පුළුවන්කම කියන දේ ඔක්කොම ඉස්සර කියන්නේ බෑ දෙතුන මේ තියෙන තත්ත්වවල ගෙවන්න පුළුවන් කෙනාට බෑ ඇයි හේතුව ශේෂ ප්‍රමාණවත් නැහැ මෙවන් අවස්ථාවක් වර්ධනය කරන්න ඕනේ බැංකුවට කෝල් එකක් දීලා හෝ බැංකුව කිසියම් ආකාරයකින් සම්බන්ධ කරගෙන මොකද කරන්න ඕනේ මෙන්න මෙහෙම චෙක් එකක් යනවා 1,20,000 ටෝටල් එක පුළුවන් ද ගෙවන්න පොඩක් ඉන්න ස්ලයිඩ් එකේ හරි ඉස්සේ දැනට බැලන්ස් එක තියෙන්නේ 50,000 කීයක් තියෙන්නේ මේ චෙක් එකේ මුද්‍රණ කලින් කීයක් තියෙන්නේ 50,000යි. එතකොට ඉස්සේ දැනට තියෙන ශේෂය 50,000ක් ඉඳලා 1,20,000 නිකුත් කරනවා. මිස්ටර් මේ චෙක් එක නිකුත් කරන්න අපි ස්ටයිලා පාස්වර්ඩ් දෙන්න. නිකුත් කරන්න. චෙක් එකේ අංක ටික දෙන්න. චෙක් එකේ amount එක දෙන්න. අපි නිකුත් කරන්න. අන්න ඒ දැනුම් දීම කරායින් පස්සේ ගෙවන්න පුළුවන්ද බැද්ද? පුළුවන්. ඇයි? ඕනට account ගුරු අදාළ විදිහට කියලා දෙන්නේ. අදාළ විදිහට එයා account එකේ දාලා තියෙන්නේ ඍණ ශේෂයක් කියන විදිහට. ඒ කියන්නේ දැන් තමයි පාස්වර්ඩ් apply කරලා දෙන්නේ. පිට ඩයලොග් එකේ මොනවා හරි තියෙන පහසුකම් කියලා ඩයලොග් එක පහසුකම් අහලා දෙනවා කියන්නේ ඒක පහසුකම්. ආක්ෂන් පහසුකම් දෙනවා කියලා ඒගොල්ලෝ මේ ඔටෝ ලෝන් සර්විස් වලට එහා ගිය පහසුකම්. ටිකට් මැච් කරලා දෙනවා හරි ඩේටා ප්ලෑන් apply කරන්න. ඒක පහසුකම් අපි ඇක්ටිව් නොකර අපිට දෙනවා. ඇක්ටිව් නොකර අපිට දෙනවද? එහෙනම් මේකෙත් අයිරා පහසුකම මේක ඇක්ටිව් කරගන්න ඕනේ නැද්ද? කරගන්න ඕනේ කියලා පොළු විදියාගන්න. එහෙම කරගත්තම මෙයාගේ ශේෂය කියලා දැන් මේ ගණන් 200 පස්සේම දෙන්න. ශේෂය කියලා ඉතුරු වෙන්නේ කීයද? 70,000ක මොන ශේෂයක්ද? ඍණ ශේෂයක්. 70,000 ඍණ ශේෂයක්. අන්න එහෙනම් මේ 70,000 ඍණ ශේෂය කියන එක දිහා හොඳට බලන්න. මෙතනින් ශේෂය 50,000ක්ව තියෙද්දි මේ පැත්තේ මොන නිකන් ඉරෝමේ 50,000 පේන්න. ශේෂය 50,000ක්ව තියෙද්දි 80,000කයි 40,000කයි චෙක් එකක් නිකුත් කරන්න අවසරය දුන්නානේ. මම මෙන්න මේ දෙකට සංගලවරණම් හොදානවා. මොන දෙකටද? ශේෂය ඉක්මවා නිකුත් කරපු චෙක් පත් දෙකට. අන්න මේකට කියනවා මොකද? අයිරා පහසුකම කියලා. මොකද එහෙනම් අයිරා පහසුකම කියන්නේ? වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට සිය ශේෂය ඉක්මවා again වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට සිය ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමට ලබා දී ඇති අනුමැතිය අවසරය බැංකුව අයිරා පහසුකම වේ. මේ චෙක්පත් දෙකම අයිරාවද? මේ චෙක්පත් දෙක එකතුවද අයිරාවනේ? එහෙම නෑ. එහෙම වෙන්නේත් නෑ. ඒකයි මම එහෙම දෙයක් පෙන්නන්නේ. මෙන්න මේ 70,000ට නමක් කියනවා.
70,000 නමක් කියනවා. මොකද්ද? ආගේ ගැටි බැංකු අයිරාව කියන්නේ අයිරා පහසුම කියන්නේ එකම නිර්වචනයක් නිර්වචනයක්. මොකක්ද නේද බැංකු අයිරාව කියන්නේ? වාණිජ බැංකුවක ජංගම ගිලුමිනියෙක් විසින් ශේෂය ඉක්මවා නිකුත් කරන ලද චෙක් පත්වල මුළු වටිනාකම චෙක් පත්වල වටිනාකම amount එක බැංකු අයිරාව වේ. එහෙම නිකුත් කරන දුන්න අවසරය අනුමැතිය ෆැසිලිටි එක අයිරා පහසුම වේ. අයිරා පහසුම කියන්නේ පහසුම ෆැසිලිටි එකක්. නමුත් බැංකු අයිරාව කියන්නේ amount එකක් වටිනාකමක් අගයක්. කියනවා. බැංකු අයිරාවේ මෙතනින් පැහැදිලි කරා අයිරා පහසුකම කියන්නේ මොකක්ද? අයිරාව බැංකු අයිරාව කියන්නේ මොකක්ද? ඉතින් මෙතන වෙනවා මේ අයිරා පහසුකම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි කියලා. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට දෙනවයි කියලා. මේ වචන දෙක දිහා හොඳට බලන්න. කටිය බලන්න. තාවකාලික අයිරා පහසුකම කියන වචනේ ස්ථාවර කියන එකේ වෙනස මොකක්ද? හොඳින් බලන්න. කවුරු හරි කෙනෙක් ව්‍යාපාරිකයෙක් දිගින් දිගටම අපි කියන්නේ රෝල දාගෙන යනවනම් රෝල දාගෙන යනවා කියන්නේ මේ ණයෙන් තමයි මේ දැන් ගෙවනවා නම් ණය ගිය මාසේ ණය ගෙවද්දි මේ මාසේ ණය වෙලා යනවා. තේරුණා? එක ණයක් ගෙවද්දි ආයෙ ණයක් වෙනවා. එක ණයක් ගෙවද්දි ආයෙ ණයක් වෙනවා. ඒ බිලට බිල කඩවල වලින් බඩු ගන්නකොට සමහරව ගෙවන්නේ. හරි. ඒ වගේ මෙයාගේ දැන් මේ තියෙන තත්ත්වයේ ශේෂ කීයද? 70,000ක ඍණ ශේෂයක් නැත්නම් අයිරා ශේෂයක් තියෙනවා. මෙයා මේකට දැන් සම්විධාන චෙක් එකක් ගන්නවා. හරි. මොනවාරි මෙයාගේ ඩෙබිට් කවුරුත් මෙයාට චෙක් එකක් දානවා. ලක්ෂයක් චෙක් එකක් ගන්නවා. දැන් 30,000 බැලන්ස් එකක් තියෙනවා. ආයෙ මෙයා මොනවා හරි නිකුත් කරන්න කියලා ඍණ ශේෂය ගන්නවා. 30,000 ඍණ ශේෂය. ඒ කියන්නේ කයි ගණනක් ආයෙ නිකුත් කරලා චෙක් එක. දිගින් දිගටම මෙයාගේ මොකද්ද වෙන්නේ? අයිරා ශේෂයක් එක්ක යනකොට යම් අවස්ථාවකදී මිනිස්සු මේ ලෝකේ ගතික ව්‍යාපාර පරිසරයක ව්‍යාපාර කරන්නේ බිස්නස් ප්‍රශ්න ඇතිව බිස්නස් වැඩ කරන්නේ ගෝලීය ප්‍රශ්න හින්දා ව්‍යාපාර වලට ප්‍රශ්න තියෙනකද මේ මොන දෙයකින් හරි මොකද වෙන්නේ ව්‍යාපාරය බිඳගැටුණොත් ණය බාරක් එක්ක තමයි ව්‍යාපාරය කරන්නේ ව්‍යාපාර සංවිධාන කරනවානේ වගකීම කියලා දෙයක් කතා කරන්නන්නේ හින්දා සීමිතව කියන මතක තියාගන්න බැංකුවට මේක තේරෙනවා මේක එච්චර හොඳ කොටක් නෙවෙයි. ඇයි? ස්ථාවර පහසුකම් කියලා කියන්නේ දිගින් දිගටම ආගන්න දිගින් දිගටම කිසියම් ජංගම ගිලුම් හිමියේ කෛරා ශේෂයක යනවා බැංකුව පැත්තේ කවදාවත් තියෙනවද නැද්ද? තියෙනවා. බැංකුව කතා කරලා කියනවා ජංගම ගිලුම් හිමියට මිස්ටර් සුරංග ඔයාට අපි මේ ඕඩි එක යනවා මම මේ බැංකුව අයිරාවත් එක්ක යන ශේෂය අපට පොඩි අවධානයක් තියෙනවා ඔයාගේ ස්ථාවර වත්තම අපට අප වශයෙන් කියන්න අපි ඒක ඔයාලට මේ බය නැතුව දෙන්න ආයෙ නැතුව ඔයාලට මේ අයිරා ශේෂයත් එක්ක ඉදිරියට යන්න දෙන්න ඒ කියන්නේ මෙයාට ලක්ෂ 50 විතරක් තියෙනවා රුපියල් 70,000 ලක්ෂයක් වගේ අතරනේ මෙයාගේ දැන් මේ ණය බර යන්නේ විතර ඒකට සාමාන්‍ය ලක්ෂයකමාරක ඒ වගේ වක්කම අප විදිහට තිබුණ නැති. ඇයි? අයිරා පහසුකම කියන එක යාට දෙද්දි එයා වැඩියෙන්ම බැංකුවට ණය වෙලා තියෙන්නේ එවන් මුදලක් ඉඳලා. එයා හිර වුණොත් ණය වෙන්නේ එවන් ණය බෝල් ණය වාරයකටත් දෙන්නේ. අන්තිම ස්ථාවර අයිරා පහසුකම කියලා කියන්නේ හරි ලස්සනයි. දිගින් දිගටම අයිරා ශේෂය ජංගම ගිලුම් හිමියේ දිගින් දිගටම අයිරා ශේෂයක කටයුතු කරනවා නම් එම ජංගම ගිලුම් හිමියාගේ ස්ථාවර වක්කම නැත්නම් වක්කම අප ලෙස තියාගෙන අයිරා පහසුකම ලබා දෙනවා. ඉතින් එනම් මේක උපදෙන්න මොකක්ද? මොකද? දිගින් දිගටම කියන වචනේ විරුද්ධ පදේ ඉදිරියට කවුරු හරි කෙනෙක් මාස යකට පාරක්
මාස කිහිපයකට කාලයක් ඉඳලා හිටලා අයිරාශේෂයක් කියනවා. එහෙම යන්නේ නෑ බැලුවොත්. ඒක ඉඳලා හිටලා වෙන සංසිද්ධියක්. නිතර වෙන දෙයක් නෙවෙයි. එයාට ස්ථාවරයක් තමයි විදිහට දිනනවා නෑ. හැබැයි මට ඒක වල අවුරුදු 2019 වගේ දැන් මතක ප්‍රශ්නයක් ආවා. ස්ථාවර අයිරා පහසුකම් ලබා ගැනීමේදී කිස්තන අප ලෙස තැබිය යුතු වුවද తాවකාලික අයිරා පහසුකම් ලබා ගැනීමේදී කිස්තන අප ලෙස තැබිය යුතු වේ. ළමයින්ට මාරු ප්‍රශ්නයක් වුණා. සිලබස් එකේ වස්තාවක් නැහැ. මොනවද? කරන්ට් account එකක් ඕපන් කරනකොට වාහිතුවද දැන් ගිහින් වල ඕපන් කරන්න පුළුවන් කියලා. මේ මට දැන් ගිහින් ඕපන් කරන්න ඒක බෑලමයි. වයි ත්‍රිගිලින් එකකින් ගිහින් ඕපන් කරන්න සරට දැන් පොඩි account එකක් ඕපන් කරන්න යනවනේ කියලා සර්ගේ පොඩක් ආවිල්ලා කලින් ගිහිල්ලා පැය තුනක් ගිහින් ඕපන් කරන්න ඉතල යනවා. එහෙම වෙන්න බෑ ත්‍රිගිලින් ගිහින් අපගේ මේකේ. මොකද ජංගම ගිහින් මොකද? නැත්නම් ඉතුරු ඉලුම් දැම්මත් ගිහින් මොකද? ඒ බැංකුවට අදාළව ප්‍රධානම කොන්දේසියක් තියෙනවා. ඒ කරන්ට් account එක ඔයා ඕපන් කරන්නේ මහජන බැංකුවේ නම් දැන් මේ සුරංග මහජන බැංකුවේ නම් මේ කරන්ට් account එක ඕපන් කරලා දෙන්නේ. සුරංග මේක ඕපන් කරන්න කලින් මහජන බැංකුවේ ඉන්න තව කරන්ට් account holder කෙනෙක් නොමිනේට් කරන්න ඕන. තහවුරු කරන්න ඕනේ සුරංග කියන පුද්ගලයාද මා ලෙසින්ම බැංකුව සමග ජනගම ගිණුම් හිමියෙකු ලෙසින් කටයුතු කිරීමට සුදුසු වේ උචිත වේ කියලා සංග්‍රහන රෙෆරන්ස් එකක් දෙන්න ඕනේ. අන්න ඒ රෙෆරන්ස් එකෙන් දැන් එකෙන් අදහස් කරන්නේ සුරංග බොල් නැවුනාම අර පුද්ගලයාට අපකාරයක් වෙනවා කියන එක නෙවෙයි මොකද? අර නිකන් රෙෆරන්ස් එකක්. මෙයාව යෝජනා කිරීමක්. මෙයා හොඳයි කියලා රෙෆරන්ස් එකක් ඕනේ. දැන් ගිහිල්ලා කරන්ට් account එක ඕපන් කරන බැංකුවට ඕනේ. ඔන්න ඕකට කියනවා මොකක් කියලා දන්නවද? පුද්ගල අපයක් කියන. මොකද්ද? අර සමහර වෙලාවට ඔයගොල්ලෝ CV එකක් හදද්දී CV එකට දාන්නේ non related person කියලා. ඒ non related person ලා දෙන්න මොකටද දාගන්නේ? CV එකේ ඉන්න ඩයල් එක පොඩ්ඩක් විශ්වාසනීය මිනිස්සෙක් බවට තහවුරු කරගන්න අර දෙන්නා ඔස්සේ. ඒ දෙන කිසියම් ප්‍රබෝධෙන්නේ පිළිගන්න දෙන්නේ. ඒ වගේ මේ කියන සුරංග ගැන විශ්වාසයක් බැංකුවට ඇති කරගන්න තවත් මෙවන් ගිණුම් හිමියෙකුගෙන් විශ්වාසය තහවුරු කර ගැනීමක් කියනවා. ඒකට කියන්නේ පුද්ගලයාට අන්න ඒ ප්‍රශ්න උත්තරය නම් ඉන්නේ తాවකාලික අයිරා පහසුකමක් ලබා ගැනීමේදී පුද්ගලයාට ඔය දැන් අපි මේ පොලිසියට තියෙන ශරීරය ඒ වගේ නෙවෙයි ශරීරය නෙවෙයි පුද්ගලයා ඔය පුද්ගලයා කියන එකේ තේරුම තවත් චන්ද්‍ර විදුලිගේ නිර්දේශය පැහැදිලිද? අන්න එනම් ඉන්දරලා හිටලා ගන්න අයිරා පහසුකමකට කාට හරි ඕනි නෑ වත්කම් අපේට කියන්න දිගින් දිගටම يعني ස්ථාවර අයිරා දිගින් දිගටම ගන්න කෙනෙක්ට ස්ථාවර වත්කමක් අපේට තිබිය යුතුමයි. මොන අයිරා